මගේ නම රියා. මා මේ ලස්සන හෝටලේ සාත්ත සේවිකාවක් හිටියට වැඩට ඇවිත් දැන් මාස 6ක් විතර වෙනවා. මගේ රස්සාව මට ගොඩක් වටිනවා. මොකද මගේ පවුලේ හැමෝම ජීවත් වෙන්නේ මම හම්බ කරන මේ සොච්චම් පඩියෙන්. හෝටලේ හැමදාම වගේ කාර්යබහුලයි. අමුත්ත වෙනවා යනවා. අපිට නිදහසක් කියලා දෙයක් ඇත්තෙම නැති තරම්. හැමදාම උදේම මාමගේ පිරිසිදු කිරීමේ උපකරණ ටිකත් අරගෙන කාමර පිරිසිදු කරන්න යනවා. එදා මට ලැබුණේ 4වෙනි තට්ටුවේ කාමර ටික පිරිසිදු කරන්න. මම 4වෙනි තට්ටුවේ 402 කාමරයේ ඉස්සරහ නතර වුණා. මගේ ළඟ තිබුණ ලිස්ට් එකේ හැටියට ඒ කාමරේ හිටපු අය උදේම චෙක් අවුට් වෙලා ගිහින් තිබුණේ. මම දොරට දෙපාරක් තට්ටු කළා. හවුස්කීපින් මම හෙමින් කිව්වා. කිසිම සද්දයක් ඇහුනේ නැහැ. මම ආයෙත් සැරයක් තට්ටු කරලා බලලා කාමරේ කවුරුත් නැහැ කියලා තහවුරු කරගෙන මගේ ළඟ තිබුණ මාස්ටර් කීයකින් දොර ඇරියා. කාමරේ ඇතුළට යනකොට මට දැනුනේ ඒක ගොඩාක් අවුල් වෙලා තිබුණ බවයි. ඇඳරෙදි හැම තැනම ස්පෝටර් කීපයකුත් මේසෙ උඩ තිබුණා. මම ඉක්මනට වැඩ ටික පටන් ගත්තා. මුලින්ම ඇඳරෙදි ටික අයින් කරන්න හදනකොටම නාන කාමරේ තොර ඇරෙන සද්දයක් ඇහුණා. මම ගැස්සිලා ඒ පැත්ත බැලුවා. මම හිතුවේ කාමරේ කවුරුත් නැහැ කියලා. හැබැයි මම දැක්ක දෙයකින් මාව ගල්ගැහුණා. අවුරුදු 50ක විතර පෙනුමක් තියෙන පිරිමි කෙනෙක් නාන කාමරේ ඉඳලා එළියට ආවා. එයාගේ ඇඟේ වතුර බින්දු තාමත් තියෙනවා. මං බායිටම අත් දෙකෙන් මූණ වහගත්තා. අනේ මට සමා වෙන්න සර්. මම හිතුවේ කාමරේ කවුරුත් නැහැ කියලා. මම වෙවුලන හඬින් කිව්වා. ඒ මිනිස්සයත් එකපාරටම බය වුණා වගේ මට දැනුණා. හැබැයි තප්පර කිහිපයකින් එයාගේ බය නැති වෙලා මූණට අමුතු හිනාවක් ආවා. එයා ඉක්මනට තුවාලයක් පටලවාගෙන මගේ ළඟට ආවා. මොකක්ද තමුසේ මේ කරන්නේ? මා මේ කාමරේ ඉන්නවා කියලා තමුසේ දන්නේ නැද්ද? එයා ගොරෝසු හඬින් ඇහුවා. සර් මට සමා වෙන්න. මට ලිස්ට් එකේ තිබුණේ සර් ගිහින් කියලා. මම වැරදීමකින් ආවේ. මම ඇඬුම්බරව කිව්වා. එයා මගේ මූණට එබිය බැලුවා. වැරදීමකින් මම දැම්ම මැනේජර්ට කතා කරනවා. තමුසේගේ රස්සාව අදින් ඉවරයි. එයා තර්ජනය කළා. මම එයාගේ කකුල් දෙක ළඟ ඇද වැටුණා. අනේ සර් එහෙම කරන්න එපා. මට මේ රස්සාව ගොඩක් වටිනවා. මගේ අම්මයි තාත්තයි ජීවත් වෙන්නේ මම හම්බ කරන සල්ලි වලින්. මැනේජර්ට කිව්වොත් මාව අදම අයින් කරයි. මම හයියෙන් අදන්න ගත්තා. ඒ මිනිස්සයා ටික වෙලාවක් කල්පනා කරලා මගේ දිහා බැලුවේ අමුතු බැල්මකින්. හරි මම මැනේජර්ට කියන්නේ නැතිව ඉන්නම්. හැබැයි මට දෙයක් ඕනේ. එයා කිව්වා. මම හිතුවේ එයා සල්ලි ඉල්ලයි කියලා. මොකක්ද සර් මම කරන්න ඕනේ? මම ඇහුවා. අතරෑ 12ට මගේ කාමරේට එන්න ඕනි. ආවේ නැත්නම් මම කියනවා තමුසේ මගේ කාමරේට ඇවිත් වැරදි විදිහට හැසිරෙන්න හැදුවා කියලා. එතකොට තමුසේට රස්සාව විතරක් නෙවෙයි හිරේ යන්නත් වෙයි. එයා හරිම නපුර විදියට කිව්වා. මට කරකැවිල්ල වගේ ආවා. මම මොනව කරන්නද කියලා හිතා ගන්න බැරිව අසරණ වුණා. මම බයෙන් මහා කියලා එතනින් දුවලා ආවා. මුළු දවසම මම හිටියේ ගොඩක් බයෙන්. හිතට කිසිම සහනයක් තිබුණේ නැහැ. රෑ 12 වෙනකම් මම මගේ කාමරේට වෙලා ඇඬුවා. හැබැයි මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මගේ රස්සාව පෙරගන්න මට යන්නම වෙනවා. රෑ 12ට කිට්ටු වෙනකොට මම හෙමින් සැරේ 402 කාමරේට ගියා. මුළු හෝටලේම නිශ්ශබ්දයි. මගේ හදවත ගැහෙන සද්ද මටම ඇහෙනවා. මම හෙමින් දොරට තට්ටු කළා. ඒ මිනිස්සයා ඇවිත් දොර ඇරියා. එයා හිටියේ හොඳටම බීලා. කාමරේ ඇතුලේ විස්කි සුවඳ පිරලා තිබුණා. ආව නේද? මම හිතුවා තමුසේ බයට එන එකක් නැහැ කියලා. එයා වෙරිමතින් කිව්වා. මම ඇතුලට යනකොට දැක්කා. කාමරේ ඇතුලේ තව පිරිමි ළමයෙක් ඉන්නවා. එයා හරිම ලස්සනයි. ඒ වගේම එයාගේ ඇස්වල අමුතුම දීප්තියක් තිබුණා. අර වයසක මිනිස්සයා සෝෆා එකේ වාඩි වෙලා වීදුරුවක් අතට ගත්තා. මේ ඉන්නේ මගේ යාළුවෙක් කවින්. මම අද තමුසේට අත තියන්නේ නැහැ. හැබැයි තමුසේ මේ ළමයාත් එක්ක ඉන්න ඕනේ. මට ඒක බලන්න ඕනේ. එයා කිව්වා. මම පුදුම වෙලා
ඒතන ළමයා දිහා බැලුවා. කවින් මගේ ළඟට හෙමින් ආවා. එයාගේ ඇස්වල තිබුණේ මම බලාපොරොත්තු නොවුණු කරුණාවන්ත බවක්. බය වෙන්න එපා. මම ඔයාට රිද්දන්නේ නැහැ. කවින් හරිම හිමින් මගේ කාන්ට කරලා කිව්වා. ඒ වචන ටික ඇහෙනකොට මගේ හිතේ තිබුණ බය ටිකක් අඩු වුණා. කවින් මගේ අතින් අල්ලලා මාව ඇඳ ළඟට එක්කගෙන ගියා. එයා මගේ කොණ්ඩේ අත ගන්න පටන් ගත්තා. ඔයා ගොඩාක් ලස්සනයි හිටියා. එයා මගේ නම කොහොමද දන්නේ කියලා මට හිතුණා. සමහර විට අර මනුස්සයා මගේ නම කියන්නේ නැති. කවින් මට හාදුවත් එනකම මගේ ළඟට ආවා. එයාගේ ගැනීම හරිම මෘදුයි. මම හිතුවේ මේක ලොකු වදයක් වෙයි කියලා. හැබැයි කවින් තරුණ ලස්සන පිරිමි ළමයෙක් වුණ නිසා මගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. ඇත්තටම මගේ හැඟීම් ටික ටික ඇවිස්සෙන්න ගත්තා. අර වයසක මිනිස්සයා පැත්තකට වෙලා මීදුරුව තලගාන ගම අපේ දිහා බලාගෙන ඉන්නවා. ඔහොම තමයි තව ටිකක් ළඟට වෙන්න. එයා පැත්තකින්ද නිදාන දෙනවා. එයා අපි දිහා බලාගෙන තනියම සතුටු වෙන්න පටන් ගත්තා. කවින්ගේ ආදරේ මාව අමුතුම ලෝකෙකට අරන් ගියා. අපි දෙන්න එකට ඉන්නකොට අර වයසක මිනිස්සයා ඒක බලලා ගොඩක් සතුටු වුණා. නියමයි. මට මේක තමයි ඕනේ උනේ. එයාත් තනියම මුමුණනවා මට ඇහුණා. කවින් මට ගොඩාක් ආදරෙන් සැලකුවා. එයා කරන හැම දෙයකම අමුතුම ආකර්ෂණයක් තිබුණා. මා මගේ ජීවිතේ කවදාවත් මේ වගේ හැඟීමක් අත්විඳලා තිබුණේ නැහැ. අර වයසක මිනිස්සයා අපි ළඟට ආවේ නැහැ. එයා ටිකටම පැත්තකට වෙලා බලන් හිටියා. කවින් මගේ මූණ දිහා බලලා hina වුණා. ඔයාට දැන් බයක් නැහැ නේද? එයා ඇහුවා. මම ඔළුව වැනුවා. මට දැනුනේ මා මගේ පෙම්වතා එක්ක ඉන්නවා වගේ හැඟීමක්. ඒ මොහොතේ මම අර වයසක මිනිසයා ගැනවත් රස්සාව ගැනවත් හිතුවේ නැහැ. පැය කිහිපයකට පස්සේ හැමදේම ඉවර වුණා. අර වයසක මිනිසයා දැන් හොඳටම වැඩි වෙලා ඉඳී. කවින් මගේ ළඟට ඇවිත් මගේ අතින් අල්ලගත්තා. පරිස්සමෙන් යන්න රියා. මම ආයෙත් දවසක ඔයාව හම්බ වෙන්න එන්නම්. එයා මට ගොඩාක් ආදරෙන් සමුදුන්නා. මම කාමරයෙන් එළියට ආවේ අමුතුම හැඟීමකින්. මම හිතුවේ මගේ ජීවිතේ ලොකුම අවාසනාවන්ත දවස අද වෙයි කියලා. හැබැයි ඒක මට කවදාවත් අමතක නොවන අත්දැකීමක් වුණා. පහුවදා උදේ මම වැඩට යනකොට 402 කාමරයයි චෙක් අවුට් කළා ගිහින් තිබුණා. මට කවින් ආයෙත් දකින්න ලැබුණේ නැහැ. හැබැයි එදා රෑ වුණ තේමත් මගේ හිතේ මැකෙන්නේ නැතිව තියෙනවා. සමහර විට ඒක වැරදි දෙයක් වෙන්නේ නැති. හැබැයි ඒ අත්දැකීම මට දුන්නේ අමුතුම සතුටක්. අර වයසක මිනිස්සයා මගෙන් ගන්න හදපු පරිගැනීම අවසානයේ මට ලස්සන මතකයක් ඉතුරු කරලා ගියා. මම අදටත් කාමරයක් පිරිසිදු කරන්න යනකොට කවින්ගේ ඒ ලස්සන ඇස් දෙක මතක් වෙනවා. රස්සාව බේරගන්න ගිහින් මමගේ ජීවිතේ අමුතුම පිටුවක් පෙරළුවා කියලා මට දැනෙනවා.